ගානට ලස්සන ඈත කිලෝමීටර් ගානක් විතර ඈත පේනවා. ඉතින් දකුණට යන්න ඕනේ මේ බෝට් එකෙන් මඩකලපු පාරේ. මේක තමයි මේ අලුතෙන් හදපු පාලම. අලුතෙන් කියන්නේ ගොඩක් කල් හදලා ඉස්සර දිත්තේ අර එහා පැත්තේ තියෙන පාරෙන් තමයි මේ ඔක්කොම ලස්සන ඉසෙඩ්ඩි වල දාන්න. ලස්සනයි. ඉතින් අර දැන් ගොඩක් මේ ඉස්සරහට යන්න කිලෝමීටර් 4.4 කියලා. අර බොරළු පාරක් තියෙන ඉතින් පාරක්. ඔන්න අපි ආවා පිඹුරුත්තෑව ජලාශයට. ඉතින් මේකේ අද නම් වතුර සෑහෙන අඩුයි. අපි දැන් ඉන්නේ පිඹුරුත්තෑව ජලාශයේ මේ වාහන ඉස්සරහා. ඉතින් අපි දැන් යන්නේ පොළොන්නරුව මඩකලපුව පාරේ. ඉතින් මේ පාරේ ගිහිල්ලා තමයි පිඹුරුත්තෑව බලන්න යන්න තියෙන්නේ. මේ පාර සෑහෙන පළල් පාරක්. ඉතින් මේ පාරවල වැඩි වාහනයක්වත් නැහැ. මේක මාරුන් ගාසේ ගියා කිව්වා. ගානට ලස්සන ඈත කිලෝමීටර් ගානක් විතර ඈත පේනවා. හොඳට පායලා තියෙන වැස්සක් මෙයාක කාලයක්වත් නැතුව දිනවා. මාක ගානේ විතර වැහලා නැහැ වගේ. හොඳට පායලා තියෙනවා. පර වෙන්න පායලා. ගානට ලස්සන. තියෙන බෝට් එකක් අපරන්ට ආයි තියෙන මඩකලපුවට මෙතනින් දකුණට නේද? මෙතනින් දකුණට යන්න ඕනේ මේ බෝට් එකෙන් මඩකලපුව පාරේ. 90ක් දුර තියෙනවා මඩකලපුවට. පැත්තේ පාරවල් ගැන නම් කියන්න දෙයක් නැහැ. සුපිරි. වැඩි වාහනක් නැහැ. වැඩි වාහනක් නැති නිසා මාරව නිදාසේ ගියා කිව්වා. සුපිරි පාරක්. දෙපැත්තම තියෙන ඉතින් වෙල් මේක තමයි මේ අලුතෙන් හදපු පාලම. අලුතෙන් කියන්නේ ගොඩක් කල් හදලා ඉස්සර දිත්තේ අර එහා පැත්තේ තියෙන පාරෙන් තමයි මේ ඔක්කොම ගියේ. කියන්නේ කෝච්චි ගියේ. එතකොට බස් කියන්නේ සාමාන්‍ය වාහන ගියේ එහා පැත්තේ තියෙන පාලමෙන්. පස්සේ පාලම් දෙකක් හැදුවා. නැත්නම් ඉස්සර දිත්තේ එකම මේ ඔක්කොම ගියේ එකම පාලමෙන්. මහවැලි ගඟේ පළලම තැනක් තමයි මේ මරම්පිටිය පාලම කියන්නේ. දැන් මේ පාරවල් දෙකක් වුණාට ඉස්සර එකට ගියේ. එක පාරින් තමයි ඔක්කොම ගියේ. බලන්න වර පාරේ තියෙන ලස්සන පැත්තම ගස් ටික ආරම මුල්ලා තියෙන මේ හරිය. ගස් ටික ලස්සනයි. අර දෙපැත්තේ අර වැටක් වගේ පාර අයින දෙපැත්ත හිටවලා තියෙන ලස්සනයි ගස් ටික. අපි දැන් යන්නේ මනම්පිටිය මයන් යන පාරේ. ඉතින් මේක ගිහිල්ලා වැටෙන්නේ මහා ඔයටද පොද. මට විදියට මහා ඔයට තමයි වැටෙන්නේ. මනම්පිටිය ඉඳන් මයංගට කිලෝමීටර් 80ක් විතර තියෙනවා දුර. ලස්සන ඉසෙඩ්ඩි වල දාන්න. ලස්සනයි. ලස්සන එකක් හම්බුණා. මම හිතන්නේ ඉසෙඩ්ඩි වල වෙන්න ඕන. දෙපැත්තම වතුර පිළ මාර ලස්සනයි.
දැන් ආවේ මේ පැත්තේ ඉඳන් මේ පාර යන්නේ මහාවයට. මෙතනින් තමයි පිඹුරුත්තාවට යන්න තියෙන්නේ. ඉතින් මෙතන බෝඩ් එකකුත් තියෙනවා. පිඹුරුත්තාවට යන්න කිලෝමීටර් 4.4 කියලා. ඉතින් අපි දැන් යන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ පැත්තට ගියොත් යන්න පුළුවන් පොළොන්නරුව, මඩකලපු, එතකොට රින්කු ඒ පැත්තේ ඔක්කොටම යන්න පුළුවන් මේ පැත්තට ගියොත්. මයංගනේට යන්න තිබ්බ පාර අර පැත්තෙන් හැරුණා. ඒ කියන්නේ මෙතන කිලෝමීටර් 2ක් කලින් දකුණට තිබ්බ පාරෙන් තමයි මයංගනේට එහෙම යන්න තියෙන්නේ. අපි දැන් යන් පිඹුරුත්තාව ජලාශය බලන්න. මේ පාර නම් පොඩ්ඩක් සවුත්තුයි. ඒ වුණාට ලස්සන නම් කිසිම අඩුවක් නැහැ. ගොඩක් අර සාඩු වාහන වල නම් එන්න එපා. මොකද පාර පොඩ්ඩක් සවුත්තුයි. යට එහෙම වදිනවා ඉතින්. ඉත තියෙන වාහනයක ගාන අවුලක් නැහැ. අර බොරළු පාරක් තියෙන ඉතින් පාර කැඩලා කියන්නේ මේ පාර වලවල් හැරලා තියෙන අර වතුර වැල්ල. දැන් දිගටම ඔගේ වලවල් හැරලා තියෙන්නේ. ජලාශයේ වතුර අඩු වෙලා තියෙන්නේ. දැන් ළඟදී වැහලා නැහැ මේක. මං හිතන්නේ ඩිට්ට වලින් පස්සේ වැහලා නැහැ මේක. බොරළු පාරක් තමයි තියෙන්නේ. ඉතින් පාර අමාරු වුණාට අමාරු පාරේ ආවට පාඩු නෑ. ලස්සනේ නම් කිසිම අඩුවක් නෑ ඉතින්. ඔන්න අපි ආවා පිඹුරුත්තාව ජලාශයට. ඉතින් මේකේ අද නම් වතුර සෑහෙන්න අඩුයි. වාන් දාන්නේ නැහැ. නැත්තම් මේ මට්ටමට වාන් දානවා වෙනදා. වාන් දානකොට තමයි මේක ඉතින් ලස්සන තියෙන්නේ. ඉතින් අද නම් ඉතින් වතුර අඩුයි ගොඩක්. මොකද මම හිතන්නේ මාස ගානකින් වගේ මෙහෙට වැහැලත් නැහැ. පාර වෙලා තියෙන්නේ ඉතින්.
අපි දැන් ඉන්නේ පිඹුරුත්තාව ජලාශයේ මේ වාන ඉස්සරහා. ඉතින් මේ දවස්වල වැස්ස නැහැ. මේ අපි ආවේ ඉතින් ලස්සනට වතුර ඇති කියලා හිතලා. ඒ වුණාට ඉතින් වතුර නැහැ. ඉතින් ආපු එක නම් පාඩු නැහැ. ඉතින් මේක මාරම ලස්සනයි. ඉතින් තැන නම් මේ කට්ටිය ඉතින් මේ ටිකේනේ නාන්නේ. දැන් අද වතුර නැහැ ඉතින්. මෙතන මේ එක වැම්මක් උසයි. සාමාන්‍යයෙන් අඩි 10ක් 12ක් විතර මේ වැම්මක් උසයි ඉතින්. මේ ටික වුණත් මෙතන ගොඩක් කට්ටිය ඔය නාන ෆොටෝස් වීඩියෝස් එහෙම දාලා තිබ්බේ. ඉතින් මේ වතුර නැහැ මේ ටික කර වෙලා තියෙන්නේ ඉතින්. ඉතින් අපි ගිහිල්ලා බලමු. මේකේ තියෙන ලස්සන අර වහින කාලේට තමයි ඉතින් වතුර තියෙන්නේ එතකොටනේ. මේ කාලේ මෙහෙට වහින්නේ නැහැ. අර පහුගිය දවස් ටිකේ අනිත් පැති වලට වැස්සනේ සබරගොම් බස්නාහිර මේ පැති වලට වැස්සත් මේ පැති වලට වැහලා නැහැ. නේ. වතුර නැහැ මේ ජලාශයේ. ඉතින් කට්ටියත් නැහැ වතුර නැති හින්දා ඉතින්. මේකේ කට්ටිය එනවා ඇත්තට ඉතින් වාන් දාන කාලේට වෙන්න ඇති. මොකද එතකොටනේ මේකේ තියෙන ලස්සන තියෙන්නේ. හැඩයක්ුනේ මේ කොන්ක්‍රීට් බෑම තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේක අමුතුම ලස්සනක් තියෙන්නේ. මේකේ අර දෙපැත්තෙන් මේ මෙහෙම වතුර වැටෙනකොට මේ පැත්තෙන් මෙහෙම වතුර වැටෙනකොට තමයි මේකේ තියෙන ලස්සන තියෙන්නේ. ඉතින් පොළොන්නරුව ඉඳන් කිලෝමීටර් මට මතක විදිහට 50 ගානක් තියෙනවා මෙතෙන්ට. खरा වෙලා තියෙන්නේ මේ දියසෙවල එහෙම තියෙනවා ඒක खरा වෙලා තියෙන්නේ කියන්නේ සෑහෙන කාලෙකින් වැහලා නැහැ නේ අපි පොඩ්ඩක් මෙතනින් උඩට ගිහිල්ලා බලමු කොහමද කියලා වාහනේම ගිහිල්ලා තියෙන මේ බයික් එක ගම් වතුර කාලේ නම් මේ ටිකේ වතුර සෑහෙන්න යන්න ඇති මේ හොදාගෙන ගිහලා තියෙන හැටියට නේ මාරම විදියට වතුර ගිහලා දිනවා මෙඩික් කැලේනේ මේ පැත්තේ අලියනවා ඇති අලි බෙඩි තියෙනවා මෙතන ඔයාලා එනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න මොකද මේ වටේටම අලි බෙඩි එහෙම තියෙනවා ඉතින් මේ පිඹුරුත්තාව ජලාශයේ ඔවුන් ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ වතුර අඩුයි සෑහෙන්න ටෙන්ඩත් අලි ඇවිල්ලා තියෙනවා මේ අලි බෙටි එහෙමත් තියෙනවා ඒ කියන්නේ මෙතන මේ වාහන තිබ්බට අර ටික එස්සිලා තියෙන ඉතින් ඒ හින්දා අර මැදින් යන්න පුළුවන් එතන යන්න පොඩ්ඩක් බලන්න ඒ ටික මේ යන්න පුළුවන්
ඔන්න අපි ආවා පිඹුරුත්තාව ජලාශයට. ලොකුවට රැල්ල ගැහුවේ නැති වුණත් අවුව නම් සැරයි. ඒ වුණාට ඒකේ වෙනම මේ ගතියක් තියෙනවා. මොකද මේ වැවේ හුළඟ හින්දා, වැවේනේ ජලාශය හුළඟ හින්දා. දැන් ඉර බහගෙන ඉන්නේ. අර සයිඩ් එකේ නම් කවුරුත් නැහැ. එතන බෝට්ටුවක් තියෙනවා. මේ ටිකේ තමයි කට්ටිය ඉන්නේ. නාන කට්ටිය ඉන්නේ මේ ටිකේම තමයි. ඈත කඳු ටික නිකන් චිත්‍රයක් ඇඳලා වගේ නේ.